K-drama lovers channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව අද සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එකෙන් ගොඩක් දුරට අරගෙන ඇවිල්ලා තියෙන්නේ සුක්ජෝන් රජතුමාගේ සහ එයාගේ ළඟම සමාජිකයන්ගේ තොරතුරු ගැන විතරයි. ඉතින් අද මම ඔයාලට ගේන්නේ සුක්ජෝන් රජතුමාගේ ප්‍රසිද්ධ නැති උපබිසවකුගේ ජීවිත කතාව ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. ඔයාලා දැනටමත් දන්නවා ඇති සුක්ජෝන් රජුට අගබිසෝරු 3 දෙනෙක් සහ උපබිසෝරු 6 දෙනෙක් ඉඳලා තියෙනවා. අභීත දියණිය කතා මාලාවේ අගබිසෝරු දෙන්නෙක් අපිට පෙන්නුවා. ඒ ඉන්හියෝන් සහ ඉන්වෝන් අගබිසවයි. උපබිසවකට පෙන්නුවේ දොංගී සහ ඔක්ජෝන් විතරයි. අද අපි කතා කරන්නේ සුක්ජෝන් රජුගේ අවසාන උපබිසව වුණු ගොයොන්ජු කිම් වංශයේ උපබිසව ගැනයි. මේ කිම් උපබිසව ඉපදිලා තියෙන්නේ 1690 අප්‍රේල් 8 වෙනිදා. මෙයාගේ පියා කිම් සීකූ කියලා නවවන ශ්‍රේණිය රාජ්‍ය නිලධාරියෙක්. මෙයාගේ අම්මා ගැන කිසිම විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. සුක්ජෝන් රජුගේ 24 වන පාලන කාලයේ ඇයට වයස අවුරුදු 8 දී රාජ්‍ය සභාවේ කාන්තාවක් විදියට මාලිගාවට ආවා. සුක්ජෝන් රජු ඇයව උපබිසවක් ලෙස පත් කරගත්ත හේතුව ගැන නම් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඇය 1705 දී රජුගේ උපබිසවක් වෙලා සුක්වොන් නිල මට්ටමට උසස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇය උපබිසවක් වෙලා තියෙන්නේ ඉන්හියෝන් අගබිසවගේ මරණයෙන් පස්සේ. මේ කිම් උපබිසව සහ ඉන්හියෝන් අගබිසව අතර අවුරුදු 23ක වයස් පරතරයක් තියෙනවා. 1701 ඉන්හියෝන් අගබිසව මිය යනකොට ඇයට වයස අවුරුදු 11යි. කිම් ආර්යා වයස අවුරුදු 8 දී මාලිගාවට ආපු නිසා ඉන්හියෝන් අගබිසව සහ කිම් ආර්යාව අවුරුදු 3ක වගේ කාලයක් මාලිගාව ඉඳලා තියෙනවා. කිම් ආර්යාව ඔක්ජෝන් සමග සංසන්දනය කරනකොට අවුරුදු 31ක වයස් පරතරයක් තියෙනවා. ඔක්ජෝන්ගේ පුත්‍රයා වුණු ඔටුන්න හිමි ඊයුන් කුමරා කිම් උපබිසවට වඩා අවුරුදු 2ක් වැඩිමහල්. ඒ විතරක් නෙමෙයි, කිම් උපබිසව සහ දොංගී අතර වයස් පරතරය අවුරුදු 20ක්. මේ කිම් උපබිසව යේනුන් කුමරුට වඩා වයස අවුරුදු 4ක් වැඩිමහල්. මේ විදියට බලද්දී සුක්ජෝන් රජුගේ අවසාන උපබිසව තමන්ගේ දරුවන්ගේ වයසට සමාන කෙනෙක්. ඇය 1707 සුක්ජෝන් රජුගේ 33 වන පාලන සමයේ සුකුයි නිලයට උසස් කළා. එවිට ඇයට වයස අවුරුදු 17යි. 1710 කිම් උපබිසව සුකුයි නිලයට වඩා ඉහළ නිලයක් වන ගෙවින් නිලයට උසස් කළා. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු 20යි. 1720 සුක්ජෝන් රජු මිය ගියහම සම්ප්‍රදාය අනුව සියලු උපබිසවරු මාලිගයෙන් පිට වෙනවා. පසුව දොංගීගේ පුත් යෝනින් කුමරා යොන්ජෝ නමින් රජ වුණහම ඔහුගේ පාලන සමයේ 11 වන වර්ෂයේ එනම් 1735 ජූලි 28 මේ කිම් උපබිසව මිය යනවා. ඒ වෙන විට ඇයට වයස අවුරුදු 45යි. ඇගේ මරණයට හේතුවක් නම් සඳහන් වෙන්නේ නැහැ. යොන්ජෝ රජු ඇයට දෙවන පන්තියේ චාරිත්‍රානුකූල අවමංගල උත්සවයක් පවත්වනවා. ඇගේ දේහය සියොන් සම්නියුන් රාජකීය සොහොනේ තැන්පත් කරනවා. සුක්ජෝන් රජුගේ වාර්ෂික වාර්තාවල කිම් උපබිසව ගැන කලාතුරකින් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්න පුළුවන් ඇය දේශපාලනයට සම්බන්ධ නොවි නිහඬ ජීවිතයක් ගත කරා කියලා. වැදගත්ම කරුණ තමයි සුක්ජෝන් රජුගෙන් ඇයට දරුවන් හිටියේ නැහැ. හැබැයි සුක්ජෝන් රජු ඇයට ගොඩක් ආදරය කරලා තියෙනවා. මොකද ඇයව ගොයින් නිලයට උසස් කරලා තියෙනවා. ඇයට තව තිබුණේ එක නිල මට්ටමකට උසස් වෙන්න විතරයි. ඒ තමයි උපබිසවකුගේ ඉහළම නිලය වන බින් තනතුරට උසස් වෙන්න. සමහර විට ඇයට දරුවන් නොසිටි නිසා සුක්ජෝන් රජු ඇයව බින් තනතුරට උසස් නොකරන්න ඇති. හැබැයි අපි දන්න ඔක්ජෝන් සහ දොන්වී මේ බින් නිල මට්ටමේ උපභාර්යාවන්. ඉතින් යාළුවනේ අද මම කතා කරේ සුක්ජෝන් රජුගේ අවසාන උපබිසව වුණු ගොයොන්ජු කිම් උපබිසව ගැනයි. මෙයාව කිසිම ටෙලිනාට්‍යයක පෙන්නලා නැහැ. මේගොල්ලෝ ප්‍රසිද්ධ නැති නිසා මෙයාලා ගැන තොරතුරු ගොඩක් අල්පයි. මගේ හිස්ටොරික් වොයිස් කියන පරණ YouTube channel එකේ වීඩියෝ තමයි අලුත් channel එකට දැම්මේ. K-Lover Drama අලුත් YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එක මේක.
කොරියානු කතාවල ඉතිහාසය දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.